මොන්න සේල්ද බොස්? මේක රාවුතෙන් එවුන් දෙන්නේ බැරි ඉන්නේ උන් දෙන්නත් එක්කන් දෙල්ලම් බෑ. උඹලා මේ කරන වැඩ වලින් මගේ නම සවුත් වෙන වසන්ත. ඕ නෙමෙයි අකෝ ගණිත අකල බයිසිකල් හරවලා ගියා අම්මට සාජන මහත්තයා අරුන් දෙන්න කොහෙටද ගියේ? हेलो पॉपुटा किदा बोसा बोल हेलो आ गया मचा 50ක්ද 50ක් ගන්නපන් පැකින් වල පරණ පොට්ටේට වරේ හරියටම තව පැකින් වරින් හරි බං හරි අපි ටික ගමන් පන් මේ ගිය පාර සේල් එක බැලුවේ නෑනේ. ගනින් බා. තාමතක සේල් එක 70000 නේ අකෝ. ඒකට තාම වෙන ලක්ෂයක් කරගන්න. ඔබට තාම සේල් එකක් කරගන්න බැරුණද? මොන්න සේල්ද බොස්? මේක රාවුතෙන් එවුන් දෙන්නේ බැරි ඉන්නේ උන් දෙන්නත් එක්කන් දෙල්ලම් බෑ. උඹලා මේ කරන වැඩ වලින් මගේ නම සවුත් වෙන වසන්ත. සාජන මහත්තයා ඌ අනිවාර්යෙන් ගියේ මේ පැත්තට. ඔකට යන්න කියන්නේ නෑ බා. ඌ අනිවාර්යෙන් යන්න නැති මේ පැත්ත. ආන් ඉන්නව බඩු දෙක. උන් දෙන්නයි යහුවනම් උන් දෙන්න කිව්වා. නම කොහොමත් අවුල්ම වෙනවා වසන්ත. ඔය මේ පැත්තට බයිසිකල් කාරෙක් ගියා දැක්කද? ඕ සර් මේ පැත්තට නේ මං ගියේ. මේ පැත්තට ගියේ. ඒක සාජන් මහත්තයා මං කිව්වේ. මේ පැත්තට තමයි ගිහින් තියෙන්නේ. හරි හිමුත් අපි මේ පැත්තට. මේක හරියන්නේ නැහැ සාජන් මහත්තයා. ඌ අල්ලන්න බෑ. එහෙම කියන්න එපා. අහුනත් ප්‍රමෝෂන්. එහෙනම් යා. නතර. අරුණතර කසිපුනේ දෙපිරි. ඕවි සාජන් මහත්තයා මටත් දැන්නේ මතක් වුණේ යයි.
සාජන් මහත්තයා ආවරුවන් ආවරුවන්. බයිස්සා නතර කරන්න කියදී ඇරලා ගියානේ. නෑ සර් මම මේ කුඹුරට ගියා වතුර හරවන්න. මේ රෑ වෙලා බහපන්කෝ වතුර හරවන්න. කොහොම මේක ඩයිනමෝව? මොකටද සර් මෙච්චර හඳේලි තියෙන්නේ ඩයිනමෝ? හන්දේලිය තියනවානේ. ඉඳපන්කෝ. කොස් සර් රෝය කරන්න බලු වැඩි. මෙච්චර මේ හුලං එනකොට මොකටද මම බයිසිකලෙට හුලං?